Wait, what's happening to my phone? No, it's glitching out! This can't be real life! Hi friends, අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ වෙද්දිත් ඔයාලා දන්නවා AI තාක්ෂණය කෙනෙක් ගොඩක් දියුණු වෙලා තියෙනවා මේ වෙද්දි. ඒත් එක්කම ඉමේජ් ජෙනරේට් කරනවා වගේම වීඩියෝ ජෙනරේට් කරන එකත් මේ වෙද්දි AI තාක්ෂණය පාවිච්චි කරලා වෙනවා. ඉතින් ඔයාලා දන්නවනම් මේ වෙද්දි AI තාක්ෂණය පාවිච්චි කරලා වීඩියෝ ජෙනරේට් කරන ටූල් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයා දන්නවනම් ලෝක ධනවත්ම ඉලොන් මස්ක්ගෙත් මේ වගේ ඩ්‍රෝක් AI කියලා ටූල් එකක් තියෙනවා. මේකෙන් ඔයාලට ෆ්‍රී අවශ්‍ය විදිහට වීඩියෝ AI ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේ මේකේ විශේෂත්වයක් තියෙනවා. ඔයාලට අවශ්‍ය විදිහට මේකෙන් සවුන්ඩ් ඉෆෙක්ට් උත් ඔයාලා ජෙනරේට් කරන වීඩියෝ වලට වැටෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් ඒ වගේම ගොඩක් යූස්ෆුල් ඇප් එකක්, වෙබ්සයිට් එකක්, එහෙම නැත්නම් ටූල් එකක්. ඉතින් guys අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ ඩ්‍රෝක් AI එක කොහොමද ෆ්‍රී පාවිච්චි කරන්න කියලා. ඉතින් තාමත් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. ඔයාලා මුලින්ම Play Store එකට හරි App Store එකට හරි ගිහින් මේ Grok AI Assistant කියලා search කරන්න. එහෙම නැත්නම් ඔයාලට මේ app එක වැඩ කරේ නැත්නම් ඔයාලගේ phone එකට සමහරක් විට එහෙම වෙන්න පුළුවන්. ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ Google එකට එහෙම නැත්නම් Chrome එකට ගිහින් මේම search කරලා ගන්න. එතකොට guys ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට website එකක් එනවා. නැත්නම් ඔයාලා අර app එක download කරගන්න. ඒකට ගියායින් පස්සේ අපිට මේකට sign up වෙන්න ඕන. ඔයාලා Google account එකෙන් sign up වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙනත් ඒවට log වෙන විදියට sign up වෙන විදියටමයි මේකෙත් වෙන්නේ. ඊට පස්සේ ඉතින් guys ඔයාලට මෙන්න මේ විදියට තමයි interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට දැන් වීඩියෝ එකක් generate කරගන්න මෙතන prompt එකක් දෙන්න පුළුවන්. ඔයාලට කැමති අදහසක් type කරන්න නැත්නම් prompt එකක් ලියා ගන්න ChatGPT එකට කියලා මාත් ChatGPT එකට කියලා prompt එකක් ලියාගත්තා. මම ඒක මෙතන මේ විදියට දෙනවා. ඊට පස්සේ අපි enter කරලා බලමු මොකක්ද හැදෙන්නේ කියලා. හරි guys ටික වෙලාවකට පස්සේ අපිට මෙන්න මේ වගේ ඒකට සමාන ඉමේජ් ගොඩක් ජෙනරේට් වෙලා තිනවා. අපිට මෙතනින් සාම්පල් ගොඩක් තියෙනවා. අපිට කැමති එකක් මෙතනින් ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ක්ලික් කරායින් පස්සේ අපිට ඒක වීඩියෝ එකක් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හැදුනායින් පස්සේ ඔයාලට සවුන්ඩ් ඉෆෙක්ට් වැටෙනවා වගේම ඔයාලට මේ සර්චින් බාර් එකේ ටයිප් කරලා මේ වීඩියෝ එක තව දුරට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ guys මම ඔයාලට කිව්වනේ මේකෙන් එක වගේ සාම්පල් ගොඩක් දෙනවා කියලා. ඉතින් මෙතනින් ඔයාලට කැමති එකක් මේ විදිහට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. මම මෙන්න මේක ගන්නවා. මේ විදිහට ගත්තායින් පස්සේ ආ වීඩියෝ එක ජෙනරේට් කරනවා. නැත්නම් අපිට මේ ඉමේජ් වගේ තමයි බලා ගන්න පුළුවන්. කැමති එකක් ඔයාලට මෙහෙම සිලෙක්ට් කරගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරි guys ඉතින් දෙවෙනි ක්‍රමය තමයි අපි ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා ඒක වීඩියෝ එකක් බවට පරිවර්තනය කරගන්න එක. හරි guys අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ඔප්ෂන් එකෙන් අපිට කැමති ඉමේජ් එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය prompt එක එහෙම නැත්නම් ඔයා ටෙක්ස්ට් එකක් හරි ටයිප් කරන්න මට මේ විදිහට වෙන්න ඕන කියලා. ඊට පස්සේ guys ඔයාලට මෙතනින් ජෙනරේට් දුන්නායින් පස්සේ ඔයාගේ ෆොටෝ එකක් තිබ්බොත් උදාහරණයක් විදිහට ඔයා මොනවා හරි කන විදිහට උනත් ඔයා ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයා chef කෙනෙක් කරන්න පුළුවන්. Wait, what's happening back there? The lights are flying! No way! And the water is attacking me! This is insane! ඉතින් ඒක ඇත්තටම හොඳයි. ඉතින් guys මම මේ විදිහට සාම්පල් එකක් විදිහට ඔයාලට පෙන්නන්නම් වීඩියෝ ටිකක් මම ජෙනරේට් කරපු. ඒ වගේම ඔයාලා try කරලා බලන්න. ඉතින් guys අද වීඩියෝ එකෙන් අපි කතා කරේ මේ ඉලොන් මස්ක්ගේ වීඩියෝ ජෙනරේට් කරන්න දීලා තියෙන Grok AI එක ෆ්‍රී පාවිච්චි කරන්න කොහොමද කියලා. මේ වෙද්දි මේක ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් guys වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් guys තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහින් එන්න.